සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද අපි ගේන්නේ කියලා තීරණය කරේ IT ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ කට්ටියට ජොයින් වෙන්න පුළුවන් රැකියා අවස්ථා කීපයක් තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපේ channel එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් channel එක subscribe කරන්න දැන්ම අමතක කරන්න එපා කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මොකද අපේ channel එක අපි start කරගෙන යන්නේ ලංකාවේ කීර්තිමත් ආයතන කීපයක සේවය කරලා ලබාගත් අත්දැකීමත් එක්ක මානව සම්පත් පරිපාලන ශාස්ත්‍රයේ වසර 21කට වඩා වැඩි අත්දැකීමක් එක්ක තමයි මේ channel එක අපි start කරගෙන යන්නේ. ඒ වගේම තමයි දැනටමත් ලංකාවේ මානව සම්පත් ප්‍රධානී කැඩියට කීර්තිමත් ආයතනයක සේවය කරන අතරතුර තමයි මේ channel එක අපි කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ channel එකත් එක්ක දිගටම හිටියොත් එහෙම ඔයාලගේ වෘත්තීය ජීවිතයේ ගොඩක් වැදගත් අවස්ථා සහ career development සම්බන්ධයෙන් අපි ඔයාලට හැමදාම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා channel එකත් එක්ක දිගටම ඉන්න නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද අපි යමු වීඩියෝ එකට. අපි ගේන්නේ තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය තමයි මේක තියෙන්නේ. Western Province වල තමයි තියෙන්නේ. Contract basic vacancies ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විශාල වැටුප් පරිමාණයක් තියෙන්නේ. මම මේ සම්පූර්ණ දැනුවත් කිරීම කරනවා ඔයාලට. ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා නැවතත් ඉල්ලීමක් කරනවා. software developers ලා ගන්නවා. මේකේ ඊට අමතරව තියෙනවා ICT officers ලා ගන්නවා. ඊට අමතරව IT assistant ලා ගන්නවා. මේකේ software developers ලාට සහ ICT officers ලාට තියෙන්නේ qualification certificate තියෙනවා. should have possessed a degree in computer science information technology from a university recognized by the University Grant Commission and a professional experience of 3 years in the field of information technology කියලා තියෙනවා. UGC එක recognize කරපු degree එකක් තියෙනවනේ computer science හරි IT සම්බන්ධයෙන්. මේකේ ඊට අමතරව professional experience එක 3 years තියෙනවා. එහෙම නැත්නම් degree එකක් තියෙනවනේ University Grant Commission එක කියන degree එකක් සහ postgraduate degree diploma එකක් තියෙනවා නම් 2 years experience තිබ්බනම් ඇති. ඊට අමතරව තියෙන්නේ should have possessed at least level 7 of NVQ level. ඒකේ NVQ level 7 හත් වෙනි මට්ටමේ තියෙන IT සම්බන්ධ ඒ අදාළ course එකක් කරලා තියෙනවා නම් වෘත්ති ගුණ අධිකාරියට සම්බන්ධව එහෙම තියෙනවා 3 years experience තියෙනවා නම් ඇති. මේකේ වැටුප් පරිමාණය දාලා තියෙන්නේ 64320 පටන් ගෙන 113170 දක්වා මේකේ වැටුප් පරිමාණය තියෙනවා. ඒ කියන්නේ software developer සහ ICT officer කියන vacancies වලට. ඊට අමතරව IT assistant කියන එකේ තියෙන්නේ should possess certificate after following course in the field of information technology which should not below the level of NVQ 5 diploma level මට්ටමේ අනිවාර්යයෙන්ම certificate එක IT සම්බන්ධයෙන් කරලා තියෙන්න ඕනේ. මේකේ ඊළඟට කියනවා 2 years experience එකක් IT related field එකේ government or private body එක තියෙන්න ඕනේ. මේකේ වැටුප් පරිමාණය තියෙන්නේ 50540 පටන් ගෙන 90270 දක්වා තියෙනවා. ඒකේ හොඳ අවස්ථා තුනක් තියෙන්නේ. IT assistant සහ ICT officer ඒ වගේම software developer. මේකේ method of recruitment කරලා තියෙනවා selection will be made by the practical test followed by the structured interview එකකින් තමයි තියෙන්නේ. nature of employment and general conditions හරි දාලා තියෙනවා. contract basic 1 year ගන්නවා. ඊට අමතරව selected officer entitled to the benefits EPF එකේ සහ ETF එකේ benefits තියෙනවා. ඊට පස්සේ eligibility requirements වලට දාලා තියෙනවා citizen of ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. ඊට අමතරව mental and physically fitness කෙනෙක් වෙන්න ඕනේ. permanent resident මේක special comment එකක් දාලා තියෙනවා. be a permanent resident of the Western Province at least 3 years at the closing date of the application කියලා දාලා තියෙනවා. මේකේ කියන්නේ closing date එක වෙනකොට 3කට වඩා වැඩි ස්ථිර පදිංචියක් තියෙන්න ඕන කියලා කියනවා Western Province එකේ. excellent moral
character එකක් තියෙනවා කියලා තියෙනවා. method of application කියලා කියන්නේ application should be sent by the registered post කියලා තියෙන registered post එවන්න ඕනේ. ඔයගේ අදාළ certificates එක්කම. ඒක එවන්න ඕනේ තුන්වෙනි මාසේ 13ට කලින් එවන්න ඕනේ. apply කරන තනතුර සම්බන්ධයෙන් වම්පස ඉහළ කෙළවරේ envelope එකේ අනිවාර්යෙන් mention කරන්න. software developer ද ICT assistant ද IT assistant ද කියන එක අනිවාර්යයෙන්ම certificates වල copies දාන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් ඒක reject කරනවා කියලා තියෙන්නේ. application already serving in the government departments වල කට්ටිය තියෙනවා department head ගෙන් verify කරලා තමයි ඒක දාන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේක හොඳ අවස්ථාවක් තියෙන්නේ. address එක තියෙන chairman information technology resource development authority western province ශ්‍රී සංගරාජ මාවත කලම් 10 කෙනෙක් address එකට තමයි දාන්න තියෙන්නේ. ඉක්මනටම මේක තියෙන මම link එක දාලා තියෙනවා. ඔයාලට එතන link download කරගන්න පුළුවන් application එක download කරලා ඉක්මනටම apply කරන්න. එහෙනම් මම අදට නවතින්න කියලා තීරණය කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ඔයාලට ජයග්‍රාහී දවසක්.